සිම්පල් TV මගේ YouTube channel එකට ආව හරි මාදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයත් එක්ක share කරගන්න හදන්නේ ගෙදරදී ඉඳලම මුදල් හොයන්න පුළුවන් ගොඩක් හොඳ ව්‍යාපාරික අදහසක් සම්බන්ධයෙන්. ඒ තමයි ආහාර විජලනය. ඉතින් ආහාර විජලනය කියලා කියන්නේ අපි දැන් එක කාලයකට විතරනේ සමහර එළවලු පළතුරු තියෙන. ඉතින් මේක මාර්ගයෙන් අපිට කල් තියාගන්න පුළුවන් වසරක වගේ කාලයක්. ඒ වගේම තමයි මේ වෙනකොට ලංකාව තුල බොහෝ දෙනෙක් මේකට කැමැත්තක් දක්වලා බොහෝ දෙනෙක් වෙළඳ කියන්නේ යාළුවට වෙනුවෙන් වෙළඳපළක් නිර්මාණය කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් මේක කිසිම ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. මම මුදල් වියදම් කරලා මම ගතපු යන්ත්‍රයෙන් ඔයාලත් එහා සම්බන්ධ දෙයක් කරගෙන ඔයාලට මුදල් උපය ගන්න පුළුවන් වුණොත් මට සතුටක් නිසා මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මේ වෙනකොට වෙළඳපොලේ අඩුම මිලට මට ලැබුණු ඩීහයිඩ්‍රේට් මැෂින් එක තමයි මම අරගෙන තියෙන්නේ. ඒක තමයි මේ බටපොල ඩීහයිඩ්‍රේට් එක. ඉතින් මේක ක්‍රියා කරන විදිය ගැන සමහරක් දෙනෙක් ගැටලු ඇති. ඉතින් ඒකත් මම ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකේ කියලා දෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී මම මේක මගින් ඩීහයිඩ්‍රේට් කරන්න බලාපොරොත්තු වෙන නිෂ්පාදනත් ඔයාලට පෙන්නනවා. ඉතින් මගේ තියෙන අනිකුත් ව්‍යාපාර සඳහා මම ගොඩක් වෙලාවට ස්වභාවික දේවල් වලින් පවුඩර් හදා ගන්නවා. ඉතින් ඒක නිසා තමයි මම ගොඩක්ම මේක භාවිතා කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි විජලන යන්ත්‍රය කියලා කියන්නේ. ඉතින් මේකේ සැකස්ම මේ විදිහට තමයි තියෙන්නේ මුදුනේ සැකස්ම. එතකොට මේකෙදී අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ උෂ්ණත්වය අපිට එහා මෙහා කරන්න පුළුවන්. පොඩි මැෂින් එකක් වගේ එකක් තියෙනවා. ඒ වගේම ඔන් ඔෆ් කරන ස්විච් එක මෙන්න මෙතන තියෙනවා. ඊළඟට මෙතනින් අපිට උෂ්ණත්වය 70ට වගේ වැඩි වුණාම මේ බල්බ් එක අපිට ඉන්ඩිකේට් කරනවා. ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ සැකසුම පෙන්නුවොත් එහෙම මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. හරිම පොඩි ඉඩක අපිට තියාගන්න පුළුවන්. මමත් මේ මෙන්න මේ වගේ පොඩි ඉඩක තියාගන්න පුළුවන්. ඉතින් කොටස් තුනකට තමයි තියෙන්නේ. ඉතින් ප්‍රධාන කොටස තමයි මෙන්න මේක. ඉතින් ඒක අපිට ගලවලා ඉවත් කරන්න තියෙන්නේ. හරි ඊළඟට මෙන්න මේ විදිහට මේක විජලනය කරගන්න අපිට තැටි තියෙනවා. ඒ කියන්නේ අපි විජලනය කරන්න අපි හිතමුකෝ අපි මොන හරි අඹ පෙති කැපුවා කියලා. ඉතින් ඒවා මේ තැටි වලට තමයි දාන්නේ. මේ තැටි වල මෙන්න මෙහෙම තමයි මේ තැටි තියෙන්නේ. ඒකේ මෙහෙම පැති දෙකක් තියෙනවා. මේකේ මේ උල වගේ තියෙන පැත්ත තියෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ කූර වගේ තියෙන පැත්තට තමයි අපි මේවා තියන්නේ. ඊට එහා පැත්ත උගත්තාම එහා පැත්ත මෙන්න මේ වගේ කොටු වගේ තියෙන්නේ. ඒ පැත්ත නෙවෙයි ඒ පැත්ත යටට තියලා අපි මේ පැත්තට තමයි තියන්නේ. ඉතින් මේකේ තැටි 10ක් වගේ ප්‍රමාණයක් එනවා. ඉතින් මේ තැටි ඔහොම එකින් එක ගලවලා අපිට අයින් කරන්න පුළුවන්. අයින් කරාම මේකේ ඇතුළේ තියෙන විදිය මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලා ඉස්සරලාම නම් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මේ මැෂින් එක හොඳටම හොඳයි. ඉතින් මෙන්න මේ විදිහකට බැරල් එකක පොඩි කොටසක් වගේ මේක අර උණු වෙන්නේ නැති ප්ලාස්ටික් එකකින් හොඳට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේක මම ඔයාලට ක්‍රියා කරන විදියක් ටිකක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට දැන් එකින් එක පිළිවෙලට මේවා ටික දා ගන්න ඕනේ. මම දැන් ඔයාලට පෙන්නන්න ඕන නිසා මේ විදිහට මේ ඉක්මනින් දාලා පෙන්නන්නම්. හරි මේ විදිහට ඔයාලා පිළිවෙලට මේ ටික තියලා අර අපි ඊළඟට උඩින් වහන කොටස මේක උඩින් තියාගන්න තමයි තියෙන්නේ. ඒකෙත් දෙපැත්තක් තියෙනවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. අර සුදු පාට මෝටරේ වගේ තියෙන අර උෂ්ණත්වමානයේ වගේ තියෙන කොටස උඩට තියෙන තමයි තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ තව විශේෂ දෙයක් තියෙනවා. මේ උඩින් තියාගන්න කොටස තියාගත්තට පස්සේ මෙන්න මෙහෙම මේ දාරේ දිගේ ඒක චුට්ටක් එළියට තමයි හිටින්න තියාගන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා සමබර නැතුව තමයි තියලා තියෙන්නේ. මේ විදිහට හොඳට ඉඩ තියෙන විදිහට මේක තියාගන්න. මේක මේ විදිහට රොටේට් කරන්න පුළුවන්. දැන් අපිට හිතනවනේ මේ සමබරතාවයට තිබ්බද කියන එක අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ කොටසෙන් මේ විදිහට රොටේට් කරගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ චූටි අඟල් භාගික වගේ කොටසක් මේ විදිහට එළියට තමයි තියෙන්නේ. ඒක මුළු වටේ මේ විදිහම තමයි ඒ විදිහට තියාගන්න. ඉතින් තැටි ටික මේ විදිහට ඔන්න ඔය විදිහට පේන්න තමයි තියෙන්නේ. ඉතින් මේක උඩින් පෙන්නපුවාම මෙන්න මෙහෙම ඕපන් එකේ තමයි තියෙන්නේ මේක. ඇතුලේ තැටි ටික පේනවා අපිට. ඉතින් ඒක තමයි මේක කරන්ට් එකට සෙට් කරන හැටි තමයි මම ඔයාලට දැන් පෙන්නන්නේ. මෙන්න මේ වගේ කරන්ට් එකට සෙට් කරන පේනුවක් තියෙනවා. මෙන්න මේකේ තමයි මේ අපේ යන්ත්‍රයේ මෙන්න මෙතන තමයි මේ පේනුව තියෙන්නේ. ඊළඟට ප්ලග් එක තියෙනවා. ඉතින් ප්ලග් එක අපිට බිත්තිය එකකටම තමයි ස්විච් එකකටම තමයි දාන්න ඕනේ. මේක මල්ටි ප්ලග් ඒවා දේවල් පාවිච්චි කරන්න එපා. හරි මේ විදිහට බිත්තියටම තමයි සවි කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට
මෙන්න මේ විදිහට තමයි එතකොට ඔන් වෙනවා. ඔයාලට පේනවා මෙතන කොළ පාට බල්බ් එකක් තියෙනවා. ඒක තමයි අපිට මේක ඔන් වුණා කියන එක හොයාගන්න පුළුවන්. ඊළඟට මෙතනින් තමයි උෂ්ණත්වය වැඩි කරන්නේ අඩු කරන්නේ. ඉතින් එතනදී තමයි බොහෝ දෙනෙකුට තියෙන බොහෝ ගැටලුවක් තියෙන කොහොමද උෂ්ණත්වය හදාගන්නේ කියන එක. ඒකත් මම ඔයාලට දැන් කියලා දෙනවා. ඉතින් මේක තමයි ස්විච් එක. මේ ස්විච් එක ගත්තාම ඔයාලට පේනවා මේකේ ඉරක් වගේ තියෙන පැත්තක් සහ රවුමක් වගේ තියෙන පැත්තක් තියෙනවා. මේකෙදී ඔයා බලන්න මේ රවුම වගේ තියෙන පැත්ත යටට හිටලා තිබුණොත් මේකෙන් එන්නේ හුලං වලින් අර හුලඟෙන් එන රස්නයක් විතරයි මේකෙදි වෙන්නේ. මේක ඩිහයිඩ්‍රේට් වීමක් මෙතනදී සිද්ධ වෙන්නේ නැහැ. හුලඟ මගින් වියලීමක් පමණයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ඉර වගේ කොටස පල්ලහැට තියෙන්න ඕන. ඉර වගේ කොටස පල්ලහැට තියෙනකොට අන්න මෙන්න මේ විදිහට තියෙනකොට තමයි මේක ඩිහයිඩ්‍රේට් වෙන්න පටන් ගන්න. ඒක නිසා ගොඩක් දෙනෙක් කරන වරදක් තමයි මේකට විජලනය කරලා අවශ්‍ය දේවල් විජලනය කරන්න අවශ්‍ය දේවල් මේකට දාලා ඉවර වෙලා අර සුදු පාට කොටස ඔබලා තිබුණොත් එහෙම ප්‍රෙස් කරලා තිබුණොත් එහෙම වෙන්නේ වියලීමක් විතරයි, ඩිහයිඩ්‍රේට් වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මතක ඇතුව එහා පැත්තේ ඉර වගේ තියෙන කොටස යට අතට තියාගන්න ඕනේ. හරි, ඔයාලට පේනවා මේ උෂ්ණත්වය තියාගන්න එක හොඳින් මම පැහැදිලිව කියලා දෙන්නම්. මේකේ වම් අත පැත්තේ උඩ අතට ඊතලයක් සහ දකුණු අත පැත්තේ යට පැත්තට ඊතලයක් තියෙනවා. ඉතින් දැන් අපි හිතන්නකෝ අපි උෂ්ණත්වය හදාගන්නේ දැන් අපි හිතමු 45ත් 55ත් අතර කියලා හදාගන්නේ. ඔයා මතක තියාගන්න ඕනේ දැන් උඩ පැත්තේ තියෙනවනේ වම් අත පැත්තේ ඊතලය. ඒ ඊතලේ 45ට අපි හැදුවොත් එහෙම එහා පැත්තේ ඊතලේ ඊට වඩා වැඩි ගානකට තමයි හදන්න ඕනේ. ඒ කියන්නේ දකුණු පැත්තේ ඊතලේ. මම නැවත පාරක් ඔයාලට එකම කියනවා. දැන් මේ පැත්තේ ඊතලේ අපි හිතමුකෝ 45ට අපි හදා ගන්නවා කියලා. එතකොට එහා පැත්තේ දකුණු පැත්තේ පල්ලහැට තියෙන ඊතලේ ඔබපුවාම එන ගාන ඊට වඩා 5ක් හෝ 10ක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 10ට වඩා වැඩි කරන්න එපා. දැන් අපි සාමාන්‍යයෙන් පරාසයක් මෙතනදී ඉදිරිපත් කරන්නේ මොකද විජලනය කරන්නේ. එතකොට 45ත් 55ත් අතර. ඒ වගේ එතකොට 50ක් හරි 55ක් හරි තියෙනවනේ. එතකොට දකුණු අත පැත්තේ තියෙන ඊතලෙන් එන ගාන අර ගානට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. මොකද අපි පරාසය ලියනකොට අපි හිතන්නකෝ 45 සිට 55 අතර කියන එක ලියන්නේ. ඒකත් අපි මේ මැෂින් එකෙනුත් ඒකම තමයි අපි කරන්නේ. අපි ඉස්සරලාම වැඩි පැත්ත හදමු. ඒ කියන්නේ පල්ලහැට තියෙන ඊතලයේ පැත්ත. හරි, මේ ඊතලේ හදනවා. දැන් ඔයාලට අපි ඊතලේ එකපාරක් ප්‍රෙස් කරනවා. එතකොට ඔයාලට පේනවා ඒකේ පෙන්වන්නේ 65. ආයි පාරක් ප්‍රෙස් කරනවා. ඔන්න ඒකේ තියෙන ගාන තමයි දැන් මේ පෙන්වන්නේ. අර 28 කියන එක පෙන්නුවාට ඒකේ තියෙන ගාන ඔන්න ප්‍රෙස් කරාම පෙන්නනවා. හරි, 65. දැන් 65 අපි අඩු කර ගන්න ඕනේ 55 වෙනකල්. දැන් 65 අඩු කරනවා නම් ඔන්න ඔයාලට පේනවාද මේක ඉන්ඩිකේට් වෙනවා අය නැවත ඔබන්න එක. හරි, ඒක ඔබපුවාම වලට පේනවා. දැන් 63ට මම ඒක ඔයාලට පෙන්නනකොට චුට්ටක් අඩු වුණා. ඉතින් දැන් 63ට කියමුකෝ අපි උන් එක 55ට අඩු කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ ඊතලේ පහළ අතටනේ තියෙන්නේ. එතකොට අඩු කරන්නේ අපි ඒකෙන්. ඒක නැවත එකපාරක් අපි ප්‍රෙස් කරනවා. එතකොට පේනවා 63. ඒක අපි ඔබාගෙනම ඉන්න ඕනේ. ටිකක් තද කරලා ඔබාගෙනම ඉන්න ඕනේ. ඊට පස්සේ ඕන්න දැන් අයම ඉන්ඩිකේට් වෙනවා. ඊට පස්සේ නැවත අත බුරුල් කරලා ඒක නැවත පාරක් අපි මේ විදිහට ඔබාගෙනම ඉන්නවා. අත බුරුල් කරලා නැවත පාරක් ඔබාගෙනම ඉන්නවා. එතකොට ඒක ඔන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඔයාලට පේනවා මේක ඔබාගෙනම අපිට ඉන්න පුළුවන් 55 දක්වා අපි එහෙමම අරගෙන යනවා. දැන් 56 වගේ ඉඳලා යන නිසා හිමීට යන්න ඕන. මොකද නැත්තම් ආයෙත් ඊටත් වඩා අඩු වෙන්න පුළුවන්. හරි. ඔන්න දැන් අපි 55යි ගානක් තියෙනවා මෙතනදී. හරි, මේ විදිහට ඔන්න අපි 55ටම අඩු කරගත්තා. ඔන්න දැන් ඒක අපිට ඔන්න අපි දකුණු පැත්තේ ඊතලේ හදාගත්තා. දැන් මෙතන මේ ඇතුලේ තියෙන උෂ්ණත්වය නිතරම පෙන්නුවාට අරක ප්‍රෙස් කරපුවාම එන ගාන තමයි මේකේ ගාන. ඊළඟට වම් අත පැත්ත එක. ඔන්න දැන් එතන උෂ්ණත්වය හදාගන්න යන මම කියවනේ දැන් මේකට වඩා එතන අනිවාර්යෙන් අඩු වෙන්න ඕනනේ. එතකොට අතන අපි හැදුවේ 55. මේක ඔයාට 50ට හෝ 45ට මේක ගේන්න ඕනේ. හරි, අපි ප්‍රෙස් කරලා බලමු ඒක දැන් තියෙන්නේ කීයද කියලා. ඒකේ තියෙන්නේ 65. දැන් අපි 10ක්ම අඩු කරන්න ඕනේ. දැන් අඩු කරන ඊතලේ තියෙන්නේ දකුණු පැත්තේ පහළට තියෙන ඊතලේනේ. ඒක එකපාරක් ප්‍රෙස් කරලා වම් අත පැත්ත එක එකපාරක් ප්‍රෙස් කරලා දකුණු එකෙන් අපි නැවත ඔබාගෙනම ඉන්න තමයි තියෙන්නේ. හරි, මෙන්න මේ විදිහට තමයි ඒක අඩු වෙන්නේ. ඔන්න 45ට මම ඒක අරගෙන ආවේ. ඒ කියන්නේ දැන් එකපාරම පළවෙනි වතාවේදීම
පළවෙනි වතාවේදීම මේක ප්‍රෙස් කරනකොට උනේ නැති වුණාට මේක චුට්ටක් දෙපාරක් වගේ ප්‍රෙස් කරලා කරනකොට ඒක එනවා. ඒ කියන්නේ අපිට වැඩි කරගන්න අවශ්‍ය නම් වම් අතේ පැත්තේ ඊතලේ මේවා කරන්න ඕනේ. අඩු කරගන්න අවශ්‍ය නම් දකුණු අතේ පැත්තේ ඊතලේ. නමුත් ඒ වගේ තියෙන පරාසයන් පෙන්වන්නේ වමෙන් සහ දකුණ ප්‍රෙස් කරපුවාම එන ගාන තමයි. අර මෙතනදී දැන් මේ 28 කියලා පෙන්වන්නේ වුණාට ඒක අපි එතනදී ගණන් ගන්නෙ නැහැ. ඒක පෙන්වන්නේ මේකේ ඒ වෙලාවෙදී තියෙන එක තමයි ඒකෙදි පෙන්වන්නේ. ඒක ඔයා වැඩි හිතන්න එපා. අතනදී තමයි අපි උෂ්ණත්ව පරාසය අපි වෙන් කරගන්නේ. දැන් ඔයාලට පේනවා දැන් මම මෙතනදී මේ රවුම පැත්තනේ ඩවුන් වෙලා තියෙන්නේ. එතකොට ඒ රවුම පැත්ත මෙන්න මේ රතු පාට ස්විච් එකේ. එතකොට මෙතනදී එන්නේ යම් හුලඟක් විතරයි. ඔන්න දැන් තමයි මේක හීට් වෙන්න පටන් ගන්න. ඉතින් ඔයා ඩිහයිඩ්‍රේට් කරනවා නම් ඒ විදිය තමයි කරන්න ඕනේ. ඉතින් මේක අපි හිතමුකෝ අපි දැන් මේ ඩිහයිඩ්‍රේට් මැෂින් එක පැය 4ක් අපි ක්‍රියා කරවලා කියලා. පැය 4ක් ක්‍රියා කරවලා අපි ඕෆ් කරාට පස්සේ ඕෆ් කරනකොට අපි ඉස්සරලාම ස්විච් එකෙන් තමයි විසන්ධි කරන්නේ. මේක මෙන්න මේ විදිහට ස්විච් එක අපි විසන්ධි කරලා ප්ලග් එකෙන් අපි එකපාරම ගලවන්නේ නැහැ. එකපාරම මේක ගලවන්නේ නැහැ. විනාඩි 5ක කාලයක් අපි තියෙනවා. ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ පැය 3-4ක් අපි මේක පාවිච්චි කරාට පස්සේ සාමාන්‍ය විනාඩි 5ක වගේ කාලයක් තියලා තමයි විසන්ධි කරන්න ඕන. ඔයාලට මේකත් එක්ක කැටලොග් එකකුත් හම්බ වෙනවා. නමුත් අපිට කැටලොග් එක තිබුණාට මේක භාවිතා කරනකොටම තමයි අපිට හොඳට මේකේ තියෙන දේවල් තේරෙන්නේ. ඉතින් මම හිතනවා දැන් මමත් මේ දේවල් මේක පාවිච්චි කරලාම හොයාගතිපු දේවල්. ඉතින් මම හිතනවා ඔයාලත් මේක අලුතෙන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට ඒ වගේම දැනට අරගෙන මේක හරියට භාවිතා කරගන්න බැරුව ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේක උදව් වෙයි කියලා. ඉතින් මේකේ මිල මම කියන්නම් මේක 29500ක් වුණා. මේක ෆ්‍රී ඩිලිවරි කරනවා. ඔයාලට සල්ලි ඩිපොසිට් කරාම එහෙම නැත්නම් ඔයාලට කැෂ් ඔන් ඩිලිවරි සර්විස් එකක් එයාලගේ තියෙනවා කියලා මට මතකයි කිව්වා. එතකොට නම් ඩිලිවරි එකතු වෙනවා කියලා කිව්වා. ඉතින් ඒක නිසා අපි මුදල් එයාලට තැන්පත් කරලා තමයි මේ මැෂින් එක ගෙන්න ගත්තේ. ඉතින් හරිම පරිස්සමට එවලක් තිබුණා. ටිකක් අර මේක අර අපි ඇඩ්වාන්ස් තියෙන ඩිහයිඩ්‍රේට් මැෂින් වලට සාපේක්ෂව ටිකක් ඔයාලට මේක මුලදී අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේක කරගෙන යනකොට හරිම ලේසි. ඒ වගේම තමයි හසුරවන්න හරි පහසුයි. ගෙදර පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාලට මේක කරගන්න පුළුවන්. මමත් මේසයක් උඩ තියලා තමයි මේක කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මතක තියාගන්න ඕන දේවල් ඔයාලා. මේක මල්ටි ලයින් අදපු ප්ලග් පොයින්ට් වලට මේක යූස් කරන්න එපා. බිත්තියේ තියෙන ලයින් එකකටම මේක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි හොඳින් පිරිසිදු කරලා ඔයා තියාගන්න. ඉතින් ওই දේවල් තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් තව කෙනෙකුට හිතන්න පුළුවන් මේක ඇතුලේ හීට් වෙනකොට මෙන්න මේ ප්ලාස්ටික් තැටි උණු වෙන්න පුළුවන්ද ඔය වගේ ගැටලු. ඉතින් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් මම මාසයකට වඩා වැඩි කාලයක් මේක භාවිතා කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක අද වටිනවා කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා නම් ඒ වගේම ලයික් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මේක සම්බන්ධයෙන් මොනෑම හෝ ගැටලුවක් තියෙනවා නම් ඔයාලා මට message එකක් හරි comment එකක් හරි ලියන්න. එතකොට මම අනිවාර්යෙන්ම ඔයාලට මම දන්න දෙයක් තියෙනවා නම් ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් එහෙනම් මම අද වීඩියෝ එකෙන් යන්නම්. ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉදිරියට එන්නම්. ඉතින් අනිවාර්යෙන්ම මුදල් හොයන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේක ගොඩාක් හොඳ ක්‍රියාවක්. ඒ වගේම තමයි ගොඩාක් හොඳට ඔයාලට මුදල් හොයන්න පුළුවන් දෙයක් කියන එක මම මේ වෙලාව මතක් කරනවා. ඉතින් මේ දේවල් වලින් මුදල් හොයන්නේ කොහොමද? අපි ඉස්සරලාම page එකක් කරනවා නම් කොහොමද මේ දේවල් මම ඔයත් එක්ක share කරගන්නම්. ඉතින් මේකෙදි මම ඩිරෙක්ට්ම මේකේ දේවල් හදලා මම වෙළඳ පොළට නිකුත් කරනවා නෙවෙයි. මගේ වෙන බිස්නස් එකක් තියෙනවා, ව්‍යාපාරයක්. ඉතින් ඒ ව්‍යාපාරයට මට අවශ්‍ය මේ ස්වභාවික පවුඩර් හදාගන්න තමයි මම ගොඩක්ම මේ මැෂින් එක භාවිතා කරන්නේ. එහෙනම් ඔයාලට සුබ දවසක්.